පුතා අයමේ මම ඔයාගෙන් මොන ප්‍රශ්න ටිකක් අහනවා. හා අපි ඉන්නේ මොන දිස්ත්‍රික්කෙද? බදල දිස්ත්‍රික්කේ මොන පළාතේද? ඌව පළාතේ. ඔය දන්නවද ලංකාවේ දිගම ගඟ? ඔව් මොකද්ද? මහවයි ගඟ. කිලෝමීටර් කීයක් තියෙනවද? කිලෝමීටර් 335. ලෝකෙ දිගම ගඟ මොකද්ද? නයිල් ගඟ. කිලෝමීටර් කීයක් තියෙනවද? කිලෝමීටර් 750යි. ඊට බෞද්ධ කොඩියේ පාට කීයද? පොඩ්ඩේ වරේ 5යි. ජාතික කොඩියේ පාට කීයද? 54යි. ජාතික කොඩියේ කවුද ඉන්නේ? ලයින් අතේ තියෙන්නේ මොකද්ද එයාගේ? අඩුවක්. වටේට තියෙන්නේ මොනවද? බෝකල බෝකල කීයක් තියෙනවද? 4ක්. බෝකල හතරෙන් මොනවද කියවෙන්නේ? මෙත්තා කරන මුන්සා උපෙත්තා. ජාතික පක්ෂයා කවුද? වලි කුකුලා. ජාතික ක්‍රීඩාව මොකද්ද? වොලිබෝල්. ජාතික සත්වයා කවුද? දන්ලේනා. හඳට ගියේ කවුද? නිල් ආස්ට්‍රෝන් විද්‍යාඥයා. ඒකනේ කොච්චර හොඳයිද ඔයා. ඊට පස්සේ ඔයාට මතකද තාත්තට එහෙම වඳින ගාතාව? කියන්න බලන්න තාත්තට වඳින්න මොකද්ද කියලාද? බුද්ධිකාර අරිංගිතා තුම්මිත්වා වේවුතන් රාජමජ්ජන් සුපතිත්තම් පිටු බඩනම්. බුදු සරණයි. ඊට පස්සේ අම්මිට වඳින එක එහෙම දන්නවද ඔයා? කියන්නකෝ. සමාසේ සුරේ කත්තා පොසෙසි උදිකානම් ආයුදිකම් වසසදම්මාද බඩනම්. බුදු සරණයි දෙවි පිටයි. ජාතික පුෂ්පය කිව්වද ඔයා? ජාතික පුෂ්පය කියන්නේ මොකද්ද? මානෙමල්. මානෙල් මල නේද දැන් කියන්නේ අපි ජාතික පුෂ්පය. ඊට පස්සේ ඔයා මොකද්ද මේ දන්නවද දැන් ජාතික මැණික මොකද්ද කියන්නේ? නිල් මැණික. ඒකනේ. දැන් ඔයාට එහෙනම් අපිට දැන් යාළුවෝ ඉන්නවනේ. එයාලා කියලා තියෙනවා ඔයාගේ පොත බලාගෙන අම්මේ කියලා දීලා තියෙන්නේ දා ඔයාට වීඩියෝ එකක් කරලා තියෙන ඔයා පොත බලාගෙන කියන්නේ කියලා. ඉතින් ඒ නැන්දලා මාමලා වැරදිනේ. අපි එහෙම පොත බලාගෙන කිව්වේ නෑනේ. අද ඔන්න මතකෙන් කිව්වා පුතා. අද වීඩියෝ කරන්න හිටියා තාත්ති ගෙදර. අද මේ ඊට පස්සේ අපිට වීඩියෝ කරන්න කෙනෙක් හිටපු නිසා තමයි අපි මේ වීඩියෝ එකක් දැම්මේ. වැරදිව හිටපු නැන්දලා මාමලාට හරි වෙන්න තමයි ආපහු නැවත වීඩියෝ එකක් අපි කරේ. හොඳයි නේද? බුදු සරණයි කියන හැමෝටම බුදු සරණයි හැමෝටම බයි බයි. ඒකනේ හා